හායි කොහොමද ඉතින් කට්ටියට ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ ටෝකියෝ ගුල් ඇනිමේ කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා තාමත් මේ සීරීස් එකේ පළවෙනි සීසන් එක බැලුවේ නැති කෙනෙක් නම් ඔන්න මේ වෙනකොට අපේ channel එකේ මේ සීරීස් එකේ පළවෙනි සීසන් එකම දාලා තියෙනවා. ඔය උඩ වෙන කාඩ් එක ක්ලික් කරලා ඒ සීසන් එක සම්පූර්ණයෙන්ම බලලා අද එපිසෝඩ් එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලට මතක නම් පළවෙනි සීසන් එක අවසන් වුණේ ජේසන් එහෙම නැත්නම් යමොරිගේ වද වේදනාවලට පස්සේ කණිකි සම්පූර්ණයෙන්ම වෙනස් වුණා වගේම එයාවම ගුල් කෙනෙක් විදියට පිළිගත්තා. ගොඩක් බලවත් ඉස්රෑන්ගේ ගුල් කෙනෙක් වුණත් යමොරිව ලේසියෙන් පරාද කරලා දාන්න කණිකි සමත් වුණා වගේම සීසන් 1 එක අවසන් වුණේ කණිකි යමොරිව මරාගෙන කන්න පටන් ගත්ත තැනින්. ඉතින් අද කතාව එතෙන් සිට අද එපිසෝඩ් එක පටන් ගන්නේ හිදේ තකානියම්ම CCG එක සහ අවගිරි අතර සටන සිද්ධ වෙන බිල්ඩින් එක පේන මානයට ඇවිත් ඉන්න දර්ශනයකින් මේ වෙනකොට කණිකි ජේසන්ව එහෙම නැත්නම් යමොරිව කාලා ආයිත් කණිකියාගේ මාස් එකක් දාගෙන වෙන පැත්තකට යනවා. අනිත් පැත්තට ගොඩනැගිල්ල රූෆ් টොප් එකේ ශිනෝහරාසා එයාගේ කණ්ඩායම් ඉස්සරහට බකමූණ ඇවිත් ඉන්නවා. බකමූණ ශිනෝහරා දිහා බලලා කියනවා එදා මගේ අතක් කපලා දාන්න සමත් වුණු කෙනා තාමත් ඉන්නව නේද? පේන විදියට ඔයා තවත් සාර්ථක වෙලා. එදා මම ඔයාගේ සීනියර්ලට කරපු දේ අද මං ඔයාට කරන්නම් කියලා බගමුණ කියනවා. ශිනෝහරා සටනල ඇස්ති වෙන ගමන් ඊව කියන කෙනාවයි තවත් එක්කෙනෙක්වයි විතර තියාගෙන අනිත් අයට යන්න කියලා කියනවා. ඒ තාමුන් ඉල්ලනවා එයාට සටන් කරන්න අවස්ථාවක් දෙන්න කියලා. ශිනෝහරා මුලින් කැමති වෙන්නේ නැහැ ආමුන් මේ සටනට එකතු වෙලා නිකරුණින් මැරුම් කනවට. ඒ තාමුන් ඉල්ලන නිසාම අපිට බාධා වෙන්නේ නැති වෙන්න සරණට එකතු වෙන්න කියලා ශිනෝහරා ආමුන්ට අවසර ලබා දෙනවා. කට්ටියම එයාලගේ කුයින්ක් එකත් අරගන්නව සටන් කරන්න ලෑස්ති වෙන්න. ශිනෝහරා සහ ජේෂ්ඨ පරීක්ෂකයා ඊවා මේ වෙලාවේදී ටිකක් වෙනස් විදිය ආම එකක්. මේකත් කුයින්ක් එකක් තමයි ඇඳගන්නවා. ඊළඟට සටන පටන් ගන්නවා. මේ අතරේ ටෝකා අයතෝ එහෙම නැත්නම් එයාගේම මල්ලිත් එක්ක සටන් කරන ගමන් ඉන්නේ. ටෝකා අයතෝගෙන් අහනවා තමුසෙට පිස්සුද මේ වගේ විකාර සංවිධානයකට එකතු වුණේ කියලා. මේකට උත්තර දෙන අයතෝ කියනවා මට නෙමෙයි අක්කේ තමුන්ට තමයි පිස්සු. මිනිස්සුත් එක්ක එකතු වෙලා මුකුළු කරන්න. මොකද තමුන්ට අමතක වුණාද තමුන් රාක්ෂයෙක් කියලා. අයතෝ ටෝකාගේ තටුවක් කටින් ඉරලා කන්න පටන් ගන්නවා. මේ අතරේ බකමූණ එක්ක සටන් කරන පැත්තට හැරුණොත් දේශ්ඨ පරීක්ෂකයෝ දෙන්න ශිනෝහරයි ඊවයි ඇඳගෙන ඉන්න රෙටාස් කියන මේ මූලාකෘති කුයින්ක් එකට ස්තුති වෙන්න තාමත් මේ දෙන්න ජීවතුන් අතර ඉන්නවා. ඒ වගේම බකමූණගේ ප්‍රහාර වලින් ආරක්ෂා වෙලා එයාගේ ළඟට ගිහින් පාර දෙන්නත් අවස්ථාව ලැබෙනවා. ශිනෝහරා කියනවා මේ ෆොටෝටයිප් ආම එක තිබුණේ නැත්තම් අපි මේ වෙනකොටත් මැරිලා ගොඩක් වෙලා කියලා. ශිනෝහරා අවස්ථාව හදලා දෙනකොට ආමෝනුයි අනිත් කෙනයි බකමූණට පහර දෙනවා. ඒ දිනින් තප්පර ගානකින්ම බකමූණගේ තුවාල හොඳ වෙනවා. ඒකටත් හරියන්න බකමූණට ප්‍රහාරයක් එල්ල කරපු ආමෝන්ගේ අනිත් අයගේ කුයින් ඩැමේජ් වෙනවා. මේ අතරේ ඌටා යෝමෝ සුකුයුමා නෝර කියන ගුල්ට පිස්සුවෙන් වගේ පහර දෙනවා. යෝමා මේ ගුල්ව කෑලි දෙකට වෙන් කරත් වැඩක් වෙන්නේ නැහැ. තප්පර ගානක් යන්නත් කලින්ම මෙයා ආයි සුව වෙනවා. ඊළාව බලන මේ නෝරෝ කියන ගුල් කිසිම ගානක් නැතුව මෙයාලව ගණන් ගන්නවත් නැතුව මෙතනින් යනවා. තවදුරටත් මෙයාගේ පස්සෙන් යන එකේ තේරුමක් නැහැ කියලා තේරුණාම අපේ තුන්දෙනා කණිකව හොයන්න පිටත් වෙනවා. ටෝකා බිම දාපු අයතෝ කියනවා ඔයා දුර්වලයි. ඒකයි ඔයා සටනින් පෙරදුනේ. ඔයත් හරියට අපේ දුර්වල තාත්තා වගේ කියලා කියනවා. කොච්චර උත්සාහ කළත් බකමූණ එක්ක හැප්පෙන්න අපේ කට්ටියට බෑ. ඒ නිසා ශිනෝහරයි ඊවයි එයාලා දැන් දාගෙන ඉන්න ආම කුයින්ක් එකේ උපරිම බලය පාවිච්චි කළා සටන් කරන්න පටන් ගන්නවා. මේත් එක්කම ශිනෝහරාගේ ඊ වගේ ඇටැක් ස්පීඩ් එක සහ ශක්තිය වැඩි වෙනවා. ඒ ඉතින් එකපාරටම ශිනෝහරාගේ ඇඟිල්ල ලී ගලන්න පටන් ගන්නවා වගේම එයාව දුර්වල වෙනවා. ඒකට හේතුව තමයි මේ කුයින්ක් එක කොච්චර බලවත් වුණත් මේක යූස් කරන කෙනාව ඒ කුයින්ක් එක විසින් ගිල ගන්නවා. මේක දකින බකමූණ ඒ දිහා බලලා කියනවා තමන්වම ගිල ගන්න ආයුධයක් මොනතරම් දරුණුයිද. අපි දෙගොල්ලොම එක එක හේතු කියගනිමින් ලෝකේ විනාශ කරගන්නවා. ඒත් අපිට කිසිම අයිතියක් නැහැ කෙනෙකුගේ ජීවිතයක් නැති කරන්න. ඒක පාපයක්. ඉතින් මේ බකමූණ කියපු දේවල් අහගෙන ඉන්නපෝ ශිනෝහරයි ඊවයි පුදුම වෙනවා. මොකද එයාලා දන්න බකමූණ මේ වගේ ධර්ම දේශනා කරන කෙනෙක් නෙමෙයි. ආයතෝ ටෝකට පහර දීලා යන්න හදනකොට බිම වැටලා ඉන්න ටෝකා තාත්තේ කියලා කියනවා. මේක ඇහුණාම ආයතෝට ගිහින් තමුසෙට මේ වෙලාවෙත් එයාව මතක් වුණාද කියලා අහලා ආයෙත් ටෝකට පහර දෙන්න හදනවා. මේත් එක්කම මෙතෙන්ට එන කණකි ටෝකව බේරගෙන නිෂිකිට දෙනවා එයාව බලා ගන්න කියලා. ආයිත් කණකි අයතෝ එක්ක සටන් කරන්න යනවා.
කලින් නම් කණකිට වඩා අයුත්ත බලවත්. ඒ වුණාට දැන් ඒ தත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. කණකි දැන් අයුතට වඩා ගොඩක් ශක්තිමත් වගේම බලවත්. කණකි කියනවා මම ඔයාව මරන්න යන්නේ නැහැ. මොකද ඔයාට ඕකේ මල්ලි. මට දැනගන්න ඕනේ ඇයි ඔයා අවගිරි වලට එකතු වුණේ. ඉතින් මේ කණකි ඇහුව ප්‍රශ්නෙට අයුත උත්තර නොදී ඉන්න හදනවා. ඒත් එක්කම කණකි දැන් මමයි ප්‍රශ්න අහන්නේ ඔයා උත්තර දෙන්න ඕනේ කියලා අයුතට ආයිත් ගහලා ඒ ප්‍රශ්නේම අහනවා. ඊළඟට කණකිම කියනවා ඔයා අවගිරි වලට එකතු වුණේ ඔයා ආදරය කරන අයව ආරක්ෂා කරන්න ඕනේ නිසා නේද කියලා. ඉතින් මේ දේවල් මෙහෙම වෙනකොට ඉදී එක පැත්තකින් දුර ඉඳගෙන කණකි දිහා බලාගෙන ඉන්නේ. ඔව් පේන විදියට එයා කණකි ගැන අපි හිතුවට වඩා දේවල් දන්නවා වගේ. අනිත් පැත්තට දුර තැනක ඉඳලා ඒතෝ කියන ගුල් ටටර කියන අනිත් ගුල්ට කියනවා පේන විදියට කණකි දැන් ගොඩක් ශක්තිමත් වෙලා වගේ. දැන් අපේ වැඩේටත් වෙලාව හරි කියලා කියනවා. මේත් එක්කම සුවවීමේ ශක්තිය අසාමාන්‍ය විදියට තිබ්බ නෝරෝ කියන ගුල් කණකිගේ අයතගේ සටන වෙන තැනට ඇවිල්ලා අයතව අරගෙන යනවා. මේත් එක්කම කුරුල්ලෝ අමුතු විදියට කලබල වෙනවා වගේම එකපාරටම පොළොව හෙල්ලෙන්න පටන් ගන්නවා. කණකි ඉක්මනටම නිශිකේ ලෝකයි එක්ක මෙතනින් යනවා. මේත් එක්කම මේ අවට තියෙන හැම ගොඩනැගිල්ලක්ම වගේ කඩම් වැටෙන්න පටන් ගන්නවා. ඊ වගේ ශිනෝහරාගේ ඇඟට ලොකු කණුවක් කඩම් වැටෙනවත් එක්කම එකපාරටම මේ කණුව දෙකට වෙන් වෙලා මේ දෙන්නා පේරෙනවා. ඔව් පේන විදියට ඒක කරේ අර දරුණු බකමූණ කියන එකස් ගුල්. ඇයි එයා මෙයාලව ආරක්ෂා කළේ? ඇති වුණු දුමාරයත් එක්ක බකමූණ අතුරුදහන් වෙලා යනකොට ශිනෝහරාලත් ඉක්මනටම මෙතනින් අයින් වෙන්න තීරණය කරනවා. ගොඩනැගිලි කඩම් වැටෙනවත් එක්කම සරණ පැත්තකට දාලා CCG එකේ අය වගේම අවගිරි ගුල්ලත් අයින් වෙනවා. යමොරිට විරුද්ධ වෙලා කණිකව බේරගන්න ගිය නිසා බංජවයි එයාගේ ගෝලයෙන් මහිර කරලයි තියෙන්නේ. එතෙන්ට එන සුකියමා ඒ අයවත් බේරගන්නවා. කණකි ටෝකව අරගෙන යන්න කියලා නිසිකිට දීලා එයා ආයෙත් කඩම් වැටෙන ගොඩනැගිලි පැත්තට යනවා. නිසිකි කණකිට නවතින්න කියලා කිව්වත් කණකි උත්තරයක් නොදී දිගටම ඒ පැත්තට යනවා. සුසුයා කණකි බාගට මරපු ජේසන්ව ඇදගෙන එළියට එනවා. දුරෙන්දල විනාශය දිහා බලාගෙන ඉන්න ඒතෝ කියනවා කෝ අපේ අනිත් අය එයාලා මැරිලාද? නටරා ඔයා හිතන විදියට අපේ පැත්තෙන් කී දෙනෙක් මැරුණාද කියලා අහනවා. ඒකට උත්තර දෙන නටර කියනවා මං හිතන විදියට 200ක් විතර මැරුණා කියලා. ඉතින් මේකට උත්තරයක් විදියට ඒතෝ කියනවා එහෙමනම් අපි එයාලා වෙනුවෙන් දිගටම මරණ එක කරගෙන යමු කියලා. ඒ වගේම එක පැත්තකින් මේදියා බලාගෙන ඉන්න පූරෝෂා ශීරෝ කියලා වෙස්මුණක් දාගෙන ඉන්න දෙන්නෙක් ළඟට එන තවත් කෙනෙක් කියනවා එහෙමනම් අපිත් යමු කියලා. ඇත්තටම කවුද මේ දෙන්න? ප්‍රශ්න ගොඩයි නේද? ශිනෝහරයි ඊවයි බකමූණගේ අමුතු හැසිරීම ගැන හිතනකොට දැන් ඉතින් CCG එකේ අයට යහමින් පැහැදිලි මේ සටනත් අවගිරි සංවිධානය එයාලට අටෝපෝ උගුලක් කියලා. ඒකෙන් එකපාරටම ගොඩනැගිලි අසාමාන්‍ය විදිහට සමතලා වුණේ. CCG එක වෙනුවෙන් සටනට සහභාගී වුණු සෙබළුන්ගෙන් භාගයට භාගයක් මැරිලා. අනිකගේ ඉස්සරහට එකපාරටම දුමත් එක්ක ඒතොමතු වෙනවා. අනිත් පැත්තට එයා අතුරුදහන් වෙනකොට වෙච්චර වෙලාවක් මේ හැමදේම පැත්තකින් බලාගෙන හිටපු හිදෙත් ඉක්මනින්ම මෙතනින් පිටත් වෙනවා. ආයෙත් ටෝක ඉන්න තැනට එන කණකි. ටෝකට කියනවා මම ආයෙත් අන්තේක වලට එන්නේ නැහැ. මං තීරණය කරා අවගිරි ට්‍රී එකට එකතු වෙන්න කියලා කණකි යනකොට අද එපිසෝඩ් එකත් මෙතනින් අවසන් වෙනවා. එහෙමනම් ඉතින් ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. අපේ channel එක subscribe නොකරපු channel එකට අලුත් කෙනෙක් නම් ඔයා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකට වගේම මේ වීඩියෝ එකට කරන උදව්වක් විදියට වාගේ වටිනා like එකත් පහලින් එකතු කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් හැමෝන්ටම සුබ දවසක්.